හොඳයි. විශ්සේ ජ්‍යාමිතිය ගණනින් පටන් ගමු නේද? අර මඟ නවත්තපු වැඩේ ඉක්මනින් කියන ටික අනුව මේත් එකම හදමු. රූපේ දක්වන ABC ත්‍රිකෝණයේ AB සමානයි AC, AB පාදය D තෙක්ද AC පාදය E තෙක්ද දික් කර ඇත්තේ BD සමානයි CE වන පරිදිය. දැන් මේ වැඩේ කරලා තියෙන එක මේ කියන්නේ රූපේ තියෙන తত্ত্বය. පළවෙනි කොටස CBD කෝණය සමානයි BCE බව පෙන්වා. ඒ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න කියනවා. දැන් මේක පටන් ගන්නකොටම කියන AB සමානයි AC වේ. AB සමානයි AC වේ. එමනම් මේ පාදය සමානයි නම් සමාන පාදවලට සමගව තියෙන කෝණ සමාන වෙනවා. එනම් CBD මේ කෝණය මෙතන හැදලා තියෙන කෝණය මෙතන හැදලා තියෙන කෝණය සමාන වෙනවා. ඊළඟට මේ කෝණය සමාන වෙනවා නම් මේ සරල රේඛාව නිසා හැදෙන අංශක 180න් මේ කෝණය අඩු කරාම ලැබෙනවා CBD කෝණය. ඒ වගේම මෙතන තියෙන 180න් මේ කෝණය අඩු කරාම ලැබෙනවා BCE කෝණය. අන්න ඒ අනුව අපි මේ කෝණ දෙක සමානයි කියලා බව පෙන්වනවා. කොහොමද කියන්නේ? මේ පාද දෙක සමානයි. එම නිසා මේ කෝණ දෙක සමානයි. ඊට පස්සේ අපි කියනවා CBD කෝණය සමානයි 180 අඩු කිරීම මේ කෝණය. ඒ වගේම අනිත් පැත්තෙන් BCE කෝණය සමානයි 180 අඩු කිරීම මේ කෝණය. මේකයි සමාන කියලා ඉහත සාධනය කරන ලදී. ඒ නිසා මේකයි සමානයි. ඒක ගන්නට තර්කානුකූලව පියවර ටික දාන්න. හරි. එහෙම වුණාට පස්සේ CBD ත්‍රිකෝණය BCE ත්‍රිකෝණයේ අංග සම බව පෙන්වන්න. CBD මේක. ඒ වගේම BCE මේ ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා. මෙන්න මේ පාදයේ පොදුයිනේ. පොදු පාදය. ඒ වගේම මෙන්න මේ කෝණ දෙක සමානයි කියලා අපි සාධනය කරානේ. ඒක අපි කියනවා සාධිතයි කියලා. ඊට අමතරව දත්තෙන් දීලා තියෙනවා BD සහ CE සමාන බව. මේ වන පරිදිය. BD සහ CE සමානයි. නිසා පා කියන ක්‍රමයට ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ත්‍රිකෝණ දෙකක් අංග සම වන අවස්ථාවක්නේ පාකෝපා කියලා කියන්නේ. පාද දෙකක් සහ අන්තර්ගත කෝණය සමාන වීමෙන්. කෝ මැදම තියෙන්න ඕනේ. පාදේ පැත්තෙන් කෝ මැදින්. හරි. ත්‍රිකෝණ දෙක අංග සම කරා. ඊට පස්සේ ADE ත්‍රිකෝණය සමද්විපාබද්ධව බව පෙන්වනවා. ADE ඒක සමද්විපාද වෙනවානේ. AB සමානයි AC. මේකයි සමානයි. ඒ වගේම BD සමානයි CE. මේ සමාන පාදයට මේ සමාන පාදයක තුරා මේ සමාන පාදයට මේ සමාන පාදයක තුරා. සමාන රාශි වලට සමාන රාශි එකතු වීමෙන් ලැබෙන රාශිය සමාන වේ. ප්‍රත්‍යක්ෂයක්. ඒ අනුව මේ පාද දෙක සමානයි. ඒ නිසා මේ ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක්. සුසු විදියට පද ටික ගලපලා ලියන්න. AB සමානයි AC தত্ত্বය, BD සමානයි CE தত্ত্বය, ඒ අනුව සමද්විපාද ත්‍රිකෝණයක් වෙන බව පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ සමද්විපාද ත්‍රිකෝණයක් උනාට පස්සේ ABC කෝණය සමානයි ADE බව පෙන්වන්න. ඔන්න පොඩ්ඩක් බලමු මේක. ABC කෝණය සමානයි ADE කෝණය බව පෙන්වන්න. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න. මෙච්චර අමාරු නෑ.
මේ DE පාදයට සමාන්තරව BC පාදයේ තියෙනවා කියලා පෙන්වීමෙන් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඒකට අපි ප්‍රමේයක් මතක් කරගන්නවා. මොකක්ද ප්‍රමේය? ත්‍රිකෝණයක පාද දෙකක් සරල රේඛාවකින් සමාන විදියට සමානුපාතිකව බෙදනු ලබනවා. එම සරල රේඛාව තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. ඒ කියන්නේ මේ කැලලයි සමානයි. මේ කැලලයි සමානයි. ඒ කියන්නේ මේකයි අතර තියෙන අනුපාතයටම මේකයි අතර අනුපාතය තියෙනවා. ඒ කියන්නේ BC රේඛාව මගින් ADE ත්‍රිකෝණයේ පාද දෙකක් සමානුපාතිකව බෙදනු ලබනවා. එහෙමනම් එම සමානුපාතිකව බෙදනු ලබන රේඛාව මෙන්න මේ ත්‍රිකෝණයේ DE තුන්වෙනි පාදයට සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා නම් ඒකාන්තර අනුරූප කෝණ අනුව මේ කෝණය සමාන වෙනවා. අනුරූප කෝණ අනුව F අඩියට තියෙන කෝණ. හරි. මොන බව පෙන්වුවා. තුන්වෙනි කොටස. ABC ත්‍රිකෝණය ADE ත්‍රිකෝණය සමකෝණී බව පෙන්වනවා. සමකෝණී කියලා කියන්නේ සමරූපී ත්‍රිකෝණ. සමකෝණී ත්‍රිකෝණයේකි ඔබත් මමත් තව කවුද ඉන්න කියලා එකක් තියෙනවනේ. ඒ ගීතේ මතක් කරගන්න එපා. මේ ගීතේ තියෙන්නේ මේ සමකෝණී ත්‍රිකෝණ ගැන නෙවෙයි. සමකෝණී ත්‍රිකෝණ එකක් තියෙන්නත් විදියක් නැහැ. සමකෝණී ත්‍රිකෝණය කී කියලා පටන් ගන්නකොටම වැඩේ බොරු. සමකෝණී ත්‍රිකෝණ කියන ඒවා යුගල වශයෙන් තියෙන්නේ. දැන් මේ සින්දුවේ කියන්නේ සමකෝණී ත්‍රිකෝණයක් ගැන නෙමෙයි සමපාද ත්‍රිකෝණයක් ගැන. ඒක වෙන කතාවක්. විභාග ඉවරලා අහලා බලන්න. හරි. BD සමානයි දෙකෙන් එකයි AB වන විට. එහෙම වුණාම මොකක් වුණාමද? AB වලින් දෙකෙන් එකක් වෙනවා නම් BD. AB වලින් දෙකෙන් එකක්. මේක කියනකොටම ඔයාලට මතක් වෙන්න ඕනේ. AB වලින් දෙකෙන් එකක් නම් ඒ කියන්නේ AB කියලා කියන්නේ මේ DB වාගේ කෑලි දෙකක්. එතකොට BD කියලා ගන්න පුළුවන්. ඒක BD තුනයි. ඒක BDක්, තව BDක්, තව BDක්. ඒ කියන්නේ මුළු පාදයේ දිගින් තුනෙන් එකක් කියන එක මතක් කරගන්න. එතකොට BD කියලා කියන්නේ දෙකෙන් එකයි AB නම් මෙන්න මේක පෙන්වන්න කියනවා. මේක පෙන්වන්න අවශ්‍ය පොයින්ට් එක දැන් එනවා එතකොට. මොකද්ද පොයින්ට් එක? තුනෙන් දෙකක් නෙමෙයි එන්න ඕනේ. තුනෙන් දෙක කතාවක් තියෙනවනේ. එහෙමනම් මෙන්න මේ ත්‍රිකෝණයයි මෙන්න මේ පොඩි ත්‍රිකෝණයයි මේ ලොකු ත්‍රිකෝණයයි සමකෝණික බව පෙන්වන්න ඕනේ ඉස්සෙල්ලාම. සමකෝණික වෙන්න අපි මෙන්න මේ ත්‍රිකෝණයයි අවධානයට ලක් කරාම මෙන්න මේ A නැමැති කෝණය පොඩි ත්‍රිකෝණයටයි ලොකු ත්‍රිකෝණයටයි සමානයි. එකම කෝණය. ඊළඟට B කෝණයයි D කෝණයයි සමාන බව ඔප්පු කරා අපි කලින්. ඒ වගේම අනිත් පැත්තෙනුත් E කෝණයයි C කෝණයයි සමානයි. එවිට ABC පොඩි ත්‍රිකෝණයේ කෝණ තුනම ADE ලොකු ත්‍රිකෝණයේ කෝණ තුනටම සමාන වෙනවා. මෙහෙම කෝණ තුනම සමාන වෙනවා නම් එම ත්‍රිකෝණ දෙක සමකෝණික වෙනවා. කෝණ තුනම සමාන වෙනවා නම් සමකෝණික ත්‍රිකෝණ බවට ගන්න පුළුවන්කම තිබෙනවා. ඊට අමතරව අර ADE සමානුපාතිකව බෙදෙන කතාව පාවිච්චි කරන්නත් පුළුවන්. ඒකෙනුත් අපිට සමකෝණිකතාවය ලබා ගන්න පුළුවන්. ඔය මොකක් හරි එකකින් සමකෝණික බව පෙන්වන්න. එහෙම පෙන්වුවාම මේ පොඩි ත්‍රිකෝණයේ ලොකු ත්‍රිකෝණයේ පාද අතර අනුපාතය අපිට ගන්න පුළුවන්. දැන් මේක අපි දැන් ඉස්සෙල්ලා කිව්ව BD කියන්නේ BD වගේ දෙගුණයක් නේ AB වල දිග. ඒ නිසා මේ පොඩි ත්‍රිකෝණයේ මේ පාදයට ලොකු ත්‍රිකෝණයේ මේ පාදයේ දක්වන අනුපාතය මේක 2යි මේක 3යි. ඒ කියන්නේ 2ට 3යි. එහෙමනම් BC සහ DE අතර අනුපාතයත් ඕකමයි. ඒ කියන්නේ BC 2ක් වෙනකොට DE 3ක් වෙනවා. ඉන්සාවට ලියා ගන්න පුළුවන් BC බෙදීම DE සමානයි
BC බෙදීම DE සමානයි 2 බෙදීම 3 කියලා. BC බෙදීම DE සමානයි 2 බෙදීම 3. ඒ ටික එහෙට මෙහෙට කරාට පස්සේ 3යි BC සමානයි 2යි DE ලැබෙනවා. උත්තර පත්‍ර බලන්න නැතුව ආදර්ශ පිළිතුරු බලන්න නැතුව හදලා දාන්න ඉක්මනින්. හදලා දාන්න වෙලාවට පෝස් එකක් තියන්න බැරි වෙයි. හොඳයි 12 වෙනි ගන්න බලමු. මේ 20 12 වෙනි ගන්න ස්පර්ශක දෙකක් සම්බන්ධ ගන්නක්. මේ දත්ත ස්පර්ශක එනවා කියනෝනේ. හරි. රූපේ දැක්වෙන පරිදි O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි A හා B ලක්ෂවලදී වෘත්තයට ඇඳි ස්පර්ශක දෙක PAE සහ PBF වේ. BC විස්කම්බයකි. මේ බාහිර ලක්ෂයක ඉඳලා වෘත්තයකට ස්පර්ශක දෙකක් අඳින්නට වෙන සිද්ධිය ගැන අපි මේ නිර්මාණවලදීත් කතා කරා නේද ගිය සතියේ. හරි. හොඳයි. ඒ විදිහට දැන් එහෙමනම් O කේන්ද්‍රය වූ වෘත්තය මත පිහිටි A හා B ලක්ෂවලදී වෘත්තයට ඇඳි ස්පර්ශක දෙක PAE බලන්න PAE කොහෙද තියෙන්නේ කියලා. PAE ඔන්න එක රේඛාවක්. සහ PBF වේ. අර දෙපැත්තේ තියෙන රේඛා දෙක ගැන කියන්නේ මේ රේඛා දෙක කියන්නේ. මේ රේඛාවේ ස්පර්ශක වෙනවලු. BC විස්කම්බයකි. මේ P ලක්ෂයේ ඉඳලා මෙහෙම ස්පර්ශක දෙකක් ඇඳලා තියෙනවා කියන එක තමයි ටිකක් වෙනස් විදියට මේ කියන්නේ. හරි. BC විස්කම්බයක්. මෙතන කෝණ අංශක 90 කියලා මතක් වුණාද? හොඳයි. මෙම රූපය ඔබේ උත්තර පත්‍රයට පිටපත් කරගෙන OA යා කර ඔන්න මේක යා කරනවා. යා කර ගමම්ම මේක 90 වෙනවා. ස්පර්ශකයේ සහ අරය අතර කෝණය අංශක 90කි. ඒ කතා කරගිය සතියේ. හරි. OA යා කර OAPB වෘත්ත චතුරස්‍රයක් බව පෙන්වන්න. මුකුත්ම කරන්න වැඩක් නැහැ. අප්‍රමාණ ලේසි. මෙතන කෝණය අංශක 90යි. මේක OA යා කරාට පස්සේ අංශක 90යි මේ කෝණය. අංශක 90ක් වෙන්නේ මේ අරය සහ ස්පර්ශකය අතර කෝණය නිසා. මේක කොහොමදත් 90යි. ඒකත් අරය සහ ස්පර්ශකය අතර කෝණය. ඒ නිසා චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වෙනවා. මේක තවත් අපි ගිය සතියේ කිව්වා. සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා වෘත්ත චතුරස්‍රයක. මේකට එක සම්බන්ධයි නේ. හරි. ඔන්න වෘත්ත චතුරස්‍රය බව පෙන්වනවා. මාරයිනේ. CA AB OP යා කර. ඔන්න මොනවද යා කරන්නේ? CA කොහෙද ඉන්නේ? CA AB AB මෙන්න AB CA AB I OP මෙහි යා කරන්නේ. එහෙම යා කරලා ACB සමානයි POB බව. ඔන්න බලන්න කෝණ දෙක හොඳට. ACB මෙන්න මෙතන හැදෙන කෝණය. ACB සමානයි POB බව. POB මෙන්න මේ කෝණය. මෙතනින් යා කරාම හැදෙන මෙන්න මේ කෝණය. එනම් ACB කෝණය. එම කෝණ දෙක සමානයි කියලා පෙන්වන්නට කියනවා.
අපෝ ඒක කොහොමද කරන්නේ නේද? අපි මෙන්න මේ විදිහට මේ නිර්මාණය මේකත් ඇඳලා තියෙනවා නම් අපි දන්නවා මෙහෙම ඇඳලා තියෙනකොට මෙන්න මේ කෝණයයි මෙතන උඩ හැදෙන කෝණය සමානයි. බාහිර ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇන්දම එම ස්පර්ශක මගින් වෘත්තයේ කේන්ද්‍රය මත සමාන කෝණ ආපාතනය කරනවා. ඒ කියන්නේ මෙන්න මේ මෙහෙම යා කරාම මෙතන කෝණයයි දෙක සමාන වෙනවා. ඒ කියන්නේ සමාන කෝණ දෙකක් ආපාතනය වෙනවා. හරි. ඊළඟට මේක අපි යා කරානේ මෙහෙම. මෙතනද මෙතෙන්ට. ඊට පස්සේ මෙන්න මේකත් යා කරානේ. එතකොට මේක සමද්විපාද ත්‍රිකෝණයක්නේ. කිව්වේ පැහැදිලි වුණාද? මේක සමද්විපාද ත්‍රිකෝණයක්. මේ කෝණයේ එකතුව මෙන්න මේ බාහිර කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ මේකයි දෙක සමානයි. ඒ සමාන කෝණ දෙකේ එකතුව මේ කෝණයට සමානයි. අපි කීවා මෙතන කෝණය කියලා කියන්නේ මෙන්න මේ කෝණයයි. ඒ කියන්නේ සමාන කෝණ දෙකක් අගයක් තියෙන මෙතනත්. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ කෝණයේ අගය මේ කෝණයටත් සමාන වෙනවා. මේ කෝණයයි මෙතන කෝණයයි මේ දෙපැත්ත හැදෙන කෝණයයි හතරම සමාන වෙනවා. කෝණ හතරම සමාන වෙනවා. එතකොට මේ කෝණයයි මේ අනිත් කෝණයයි සමාන වීම ගැන කියන්න දෙයක් නැහැ. හරි. තව එකක් කියනෝනේ. ACE කෝණය මේන්න මෙහෙම එකක්. ECE මෙන්න මෙහෙම එකක් අඳින්න ඕන අපි නේ. EAC මෙන්න මේ පොඩි කෝණය සමාන වෙනවා කියලා පෙන්වන්න ඕනේ OAB ට. ඒක අපි ලකුණු කරන්න ඕන. OAB ට සමාන වෙනවා මෙන්න මෙතනින් මේක යා කරාම ලැබෙන කෝණ. කොහොමද ඒක කියන්නේ? දැන් ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ සමාන වෙනවා කියලා අදහසක් අපි දන්නවා. අපි ඉස්සෙල්ලා පෙන්නුවා මේ කෝණයයි මෙන්න මෙතන කෝණය සමානයි කියලා. ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණ කියලා කියන්නේ දැන් අපි මෙන්න මේක යා කරාට පස්සේ EAC කෝණය EAC කියන කෝණයයි ABC කියන කෝණයයි. මේක රූපයෙන් දැනම වඩා හොඳින් පැහැදිලි වෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ වෙනවා. එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ නිසා එම කෝණ දෙක එකිනෙකට සමාන වෙනවා. ඊට අමතරව OA සමානයි OB කියන එක අපි දන්නවා වෘත්තයේ අරය නිසා. ඒතර වෘත්තයේ අරය නිසා ඒකට සම්මුඛව තියෙන කෝණ දෙක සමාන වෙනවා. මෙන්න මේ පාදය සමාන නිසා මේක දැන් යා කරාට පස්සේ මේක මෙහෙම යා කරාට පස්සේ මෙතන කෝණය සමාන වෙනවා. සමද්විපාද ත්‍රිකෝණ අනුව. ඒ වගේම අපි ඉස්සෙල්ලා කිව්ව විදිහට ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණත් සමාන වෙනවා. ඒ දෙක එකිනෙකට අඩු කරාම අපිට ලැබෙනවා EAC කෝණයයි OAB කෝණයයි සමාන බව. පැහැදිලි කිරීම එච්චර ඇඟට යන්න නැතුව ඇති. මගේ හැකියාවෙන් නෙමෙයි. තමන්ගේ හැකියාවෙන් ඔය කිව්ව වචන දෙක තුනක් දාගෙන හදන්න. ආයෙත් මතක් කරනවා. මේ කරන්න යන්නේ වෙන වැඩක්. ජ්‍යාමිති ගණන් මම හදනව නෙමෙයි. ශිෂ්‍යයා තමයි හදන්නේ. ගුරුවරු ගණන් හදන වීඩියෝ අප්‍රමාණව තියෙනවනේ.
තමන් ගාන හදලා පුළුවන් නම් ෆෝන් එකකින් වීඩියෝ කරලා YouTube එකට දාන්න. අපි ඒක බලන්නම් එතකොට. හරි. මෙන්න 21 ගන්න 9 වෙනි ගන්න. පටන් ගන්නකොට සමාන්තර රාශියක සම්මුඛෝණ සම්මුඛ පාද සමාන වේ යන ප්‍රමේය සාධනය කරන්න. ප්‍රමේයන් 11ක් තියෙනවා නේද? හරි. එතකොට මේක කොහොම සාධනය කරන්නේ? සමාන්තර රාශියක සම්මුඛ පාද සමාන වේ කියලා සාධනය කරන්නට සමාන්තර රාශියක් ඇඳලා සමාන්තර රාශියක් කියලා කියන්නේ ඍජුකෝණාශ්‍රයක් වාගේ එකක් පොඩ්ඩක් ඇද කරලා අඳින්න. ඍජුකෝණාශ්‍රයක් කියන්නේ සමාන්තර රාශියක්ම තමයි. නමුත් ඒක විශේෂ සමාන්තර රාශියක් නිසා අපි සාධනය කිරීමට ඍජුකෝණාශ්‍රයක් ගන්නෙ නැහැ. පොඩ්ඩක් ඇද කරලා ABCD කියලා එහෙම නැත්නම් සුදුසු විදියට PQRS වාගේ අකුරු හතරක් දාලා සමාන්තර රාශිය නම් කරන්න. මතන සමාන්තර රාශිය ලකුණු කරනකොට රූපේ වටේ තමයි අකුරු දාගෙන යන්නේ. ABC කියලා වම් අත පැත්තෙන් හෝ දකුණු අත පැත්තෙන් රූපේ වටේ ලකුණු දාන්නේ. AB කියලා ඒක මැදින් ගිහිල්ලා ලකුණු දාන්නේ නැහැ. මේකයි කියන දෙයක් නෙමෙයි. දන්න දෙන්නේ. හරි. එම් සමාන්තර රාශියේ ලකුණු කරන්න. ඊට පස්සේ සමාන්තර රාශියේ පාද වලට සමාන්තර පාද ලකුණු කරන්න. සම්මුඛ පාද සමාන වෙනවා කියලා පෙන්වන්න තියෙන අපිට සමාන්තර බව ලකුණු කරන්න පුළුවන්. සමාන්තර රාශිය කියන වචනයෙන් මෙන්න දෙයක් ඒක. හරි. ඊට පස්සේ අපි දත්තේ සාධනය කළ යුත්තේ ලියනවා. දත්තේ ABCD සමාන්තර රාශියකි. එහෙම නැත්නම් PQRS සමාන්තර රාශියකි. සාධනය කළ යුත්තේ පාද දැම්ම විදිය අනුව AB සමානයි AC හරි ඒ තියෙන විදියට ඒ පාද සාධනය කිරීම සඳහා ලියන්න. ඊට පස්සේ කරන්න ඕන වැඩේ ඒකේ විකර්ණයක් අඳින්න. BD විකර්ණයක් හරි AC විකර්ණයක් හරි සුදුසු විදිය. එහෙම නැත්නම් PQR කියලා දැම්මනම් PR විකර්ණයක් කියලා එහෙම ලකුණු කරන්න පුළුවන්. විකර්ණයක් ඇඳලා පස්සේ මොකද වෙන්නේ? විකර්ණය ඇඳලා පස්සේ අර අපේ සමාන්තර පාද දෙකින් ලැබෙන කෝණ සමාන වීමයි අපි ඇඳ විකර්ණයේ පොදු පාදයක් විදියට සමාන වෙනවා. ඒ නිසා කෝකෝපා කියන ක්‍රමයට ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. ඒකාන්තර කෝණ අනුව කෝණ දෙකක් සමාන වෙනවා. ඊට පස්සේ පොදු පාදය නිසා BD සමානයි BD හෝ PR සමාන PR කියලා ඒ අකුරු දැම්ම විදියට ඒක ලකුණු වෙනවා පොදු පාදයේ විදියට. ඒ අනුව ත්‍රිකෝණ දෙක අංග සම වෙනවා. කලින් වතාවත් අංග සම වීමක් ආවනේ. එතන මොකක්ද ඒක කිව්වේ? පාකෝපා ක්‍රමයට අංග සම වුණේ නේද? ඒතර කෝ කියන එක මැද තියෙන්නේ. දැන් මේකේ ඉන්නේ කෝකෝපා එහෙම නැත්නම් පාකෝකෝ. කෝකෝපා කියලා කියනවනේ බිම වෙන්නවම හරි බිමනේ පාද දෙක තියෙන්නේ. හරි. කෝකෝපා බිම. ඒතර කෝකෝපා ක්‍රමයට මේ ත්‍රිකෝණ දෙක අංග සම කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා ත්‍රිකෝණ දෙක අංග සම වුණාට පස්සේ අනුරූප පාද සමාන වීම සැලකිල්ලට අරගෙන සම්මුඛ පාද සමාන වීම සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. හරි. ඊට පස්සේ B කොටස. B කොටසේ ඊටතල තමයි රූපේ දීලා තියෙන්නේ. ABCD සමාන්තර රාශියකේ. මෙහෙම සාධනය කිරීමක් දුන්නම ඒක ඇසුරෙන් තමයි ඊළඟ කොටස බොහෝ වෙලාවට ලැබෙන්නේ. ABC සමච්ඡේදකයට T හිදී CD රේඛා හමු වේ. රූපේ පේනවා. ABC හි කෝණ සමච්ඡේදකේ. කෝණ සමච්ඡේදක අපි කතා කරන්නේ නිර්මාණවලදී ABC කියන කෝණයේ සමච්ඡේදකේ තමයි මේ තියෙන්නේ මැදින් ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කෝණය සමාන වෙනවා. ඒක T වලදී මෙතනින් හමු වුණාලු. Z වලදී මේකත් හමු වෙනවා. T හිදී CD හමු වේ. BT ට සමාන්තරව C හරහා සරල රේඛාව. BT ට මෙන්න මේ BT ට සමාන්තර වන විදිහට C හරහා රේඛාවක් ඇඳලු. ඒක තමයි මෙන්න මේ විදිහට තියෙනවා කියලා කියන්නේ. සරල රේඛාව දික් කරන ලද AB x දී හමු වේ. මේ AB රේඛාව දික් කරාට පස්සේ දික් කරපු එක මේ මෙතනදී හමු වෙනවලු. ඒ කියන්නේ මේ රූපේ ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේම
කෝණයක් තිබිලා සමාන්තරාශ්‍රය මේකනේ සමාන්තරාශ්‍රය ABC D සමාන්තරාශ්‍රයක් තිබිලා මෙතන තව දෙයක් වැදගත් මේක ABCD සමාන්තරාශ්‍රයක් නෙමෙයි දැන් B කොටසේ තියෙන්නේ මේ අතරික මම කියන්නේ එහෙම තියෙනවා මතක තියාගන්න මේ විදියම සමාන්තරාශ්‍රයක් සාධනය කිරීමට ඇන්දනම් වැඩේ ලේසියි. ඒතර හුරු පුරුදුයි. ඒ කියන්නේ මේ විදියට අකුරු දා ගන්න. මේකේ තියෙන විදියට. එතකොට අර ඒ සාධනය කිරීමේදී ගත ලොජික් එක මේකට ලේසියෙන්ම ඇප්ලයි කරගන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙහෙම සමාන්තරාශ්‍රයක් තිබිලා මේකේ කෝණ සමච්ඡේදකයක් ගත්තා. ඒ කෝණ සමච්ඡේදකයේ මෙතනදී හමු වුණා. ඊට පස්සේ මේ BT-ට සමාන්තරව සිහරා යන විදිහට රේඛාවක් ඇඳා. මේ රේඛාව ඇඳලා මේක සමාන්තරාශ්‍රය මේක දික් වෙලා තිබුණේ නැහනේ. ඒ නිසා මේක ඡේදනය වෙන විදිහට මේක දික් කරා. ඊට පස්සේ x ඉදි ඡේදනය වුණා. ඔක තමයි කියන්නේ. ඒ වගේම කියනවා අනිත් පැත්තට දික් කරාම මේ AD කියන පාදයේ දික් කරපු එකට y හිදී හමු වෙනවා කියලා කියනවා. ඒ y හිදී හමු වෙනකොට නිකන් ඉබේම මේ රේඛාවත් z ඉදි හමු වෙලා තියෙනවා. මේ නිකන් තිබුණු රේඛාව. හරි. BT රේඛාව z ඉදි AY හමු වෙයි. ඒකයි මේ කියන්නේ. ඔන්න ඔහොම වුණාට පස්සේ DZT කියන මෙන්න මේ ත්‍රිකෝණය පොඩි ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වනවා. අන්න ඒක සමද්විපාද ත්‍රිකෝණයක් කියලා පෙන්වන්න ඕන. එතකොට සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න මේකේ එක්කෝ කොහින් හරි මේකේ පාද සමානකමක් ගන්න ඕන. එහෙම නැත්නම් කෝණ සමානකමක් ගන්න ඕන. පාද සමානකමක් ගන්න සයිස් එකක් නැහැ. මොකවත් පාදයක් ගැන මේකේ හෝඩුවාවක්වත් නැහැ. හැබැයි මේ සමාන්තර රේඛාවක් දෙකක් තියෙන නිසා අපිට පහසුවෙන්ම ඔය ඒකාන්තර කෝණ අනුරූප කෝණ මොන හරි එකකින් සමාන කෝණ හදාගන්න පුළුවන් වෙයි. හරි. මෙන්න බලමු සමාන්තර එක මේ රේඛාවයි සමාන්තර මේ රේඛා දෙක සමාන්තරයි. ඒ නිසා මේ කෝණයයි සමානයි. ඒක අනුරූප කෝණ. මෙතන කෝණයට සමානයි. අනුරූප කෝණ අනුව. ඒ වගේම මේ තියෙන කෝණයයි මේ තියෙන කෝණයයි ඒකත් සමාන වෙනවා අනුරූප කෝණ අනුව. ඊට අමතරව තව එකක් ගත්තා CBT කෝණය. CBT කියන කෝණය ඒක සමාන වෙනවා CBT කියලා කියන්නේ උඩින් තියෙන කෝණය මේක රූපය ලකුණු කරා නම් වැඩි කියන එක ලේසියෙන් තේරුම් යයි CBT කියලා අපිට ඕන නම් මේක මේ ලකුණු කරන්න පුළුවන්. නමුත් මම මේක ලකුණු කරන්නේ නැහැ. මගේ මේ මම කරන ටෙක්නික් එකේ විදියට මොකොත් සලකුණු කරන්නේ නැතුව තමයි මේක මම පැහැදිලි කරනවා. මොළෙන්ම තමයි මේ වැඩේ කරන්න ඕනේ. නැත්නම් මේක චිතක් දාන්න එක මහ වැඩක් නෙවෙයි. මේ පොඩි ටූල් එකක් අරගෙන. හරි. CBT කෝණය මේක. ඒකයි BCX කෝණය. හරි. ඒත් මොකද වෙන්නේ? ඒ දෙකත් ඒකාන්තර කෝණ අනුව සමාන වෙනවා. මේකයි ඒකාන්තර කෝණ අනුව සමාන වෙනවා. ඒ වගේම මේකයි දෙකත් ඒකාන්තර කෝණ අනුව සමාන වෙනවා. ඒ වගේම මේ කෝණ දෙක ප්‍රතිමුඛ කෝණ නිසා සමාන වෙනවා. හොඳයි ඊළඟ කොටසින් තියන්නේ සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ සිදුවීම තමයි අපිට පෙන්වන්න කියන්නේ. AB මෙන්න මේ AB ධන AD සමානයි BX ධන DY කියලා. මේ විදිහ එකක් සාධනය කරන්න තිබ්බම ටිකක් මේක අවධානයට ලක් කළ යුතු දෙයක්. ඒතර මේකට ප්‍රවේශයන් කීපයක් තියෙනවා. එකෝ අපිට AB කියන්නේ ඉස්සෙල්ලා බලනවා මේ පැත්තේ. AB කියන්නේ මෙන්න මේ පාදය.
ඒකට එකතු කරන්න තියෙනවා AD පාදය. එතකොට මෙන්න මේකයි එකතු කරාම මෙන්න මේ බඳු ප්‍රතිඵලයක් ලැබෙනවා කියලා පෙන්වන්නේ. මේ බලමු මොකද්ද මේ ප්‍රතිඵලය පෙන්ලා තියෙන්නේ. bx කියන්නේ මෙන්න මේ පාදය. එකතු කිරීම dy කියන්නේ මෙන්න මේ පාදේ. ඔන්න ඔකට සමානයි කියලා පෙන්වන්න ඕනේ. ඒතර බැලු බැලමටම එකපාරම අපිට යන්න පාරක් පේන්නේ නැහැ. එහෙම වුණාම අපි කරන්නේ මේකට යන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපි බලනවා AB කියන එකට වෙන කොහෙන් හරි සම්බන්ධ වෙන දෙයක්. දැන් මේකේ ගත්තොත් එහෙම AB කියන පාදයට සමාන වෙනවා DC කියන පාදය. මොකද පටන් ගන්නකොට මේක අපි කියව සමාන්තර ආශ්‍රයයක් නිසා කියලා. එතකොට අපි AB කියන එක සමාන කරන්න පුළුවන් DC කියන පාදයට. DC කියන පාදයට සමාන කරාම ඒ DC කියන එක අපිට කෑලි දෙකකට ලියා ගන්න පුළුවන් DT සහ TC කියලා. DT ධන TC. අපි දැන් ඉස්සෙල්ලා වෙන්නුව සමද්විපාද ත්‍රිකෝණය අනුව මේ DT සහ DZ සමානයි. එතකොට දැන් අපි අර ABට සමානයි කියලා දැම්ම මෙන්න මේ කෑලි දෙක මෙන්න මේක සමද්විපාද කියලා අපි පෙන්වන්නේ ඉස්සෙල්ලා. එතකොට මේ පාදයට සමාන වෙනවා මේ පාදය ඊට පස්සේ ඒක මේ කෑලි දෙකට සමාන කරගත්තා. ඊට පස්සේ dt කියන එක දාන්න නැතුව ඒ වෙනුවට dz නැත්නම් zd කියලා දැම්මයි. ඒ වගේම මෙන්න මේ රූපේ ගත්තොත් මෙතන තියෙන රූපේ ඒ රූපයේ මෙන්න මේක සමාන්තර ආශ්‍රයයක් නිසා මේක සමාන්තර ආශ්‍රයයක් වෙන්නේ කොහොමද? මේ පාදය සමාන්තරයි මේ පාදයට ඒ පාදයේම තමයි මේ දිගට ගිහිල්ලා තියෙන්නේ මේක. ඒ වගේම මේ පාදයට BTට සමාන්තරව තමයි මේක තියෙන්නේ. ඒ නිසා මේ පාද දෙක සමාන්තරයි. ඒ කියන්නේ මේ පාදයයි එකතු ගන්න බෑ. මේ පාදයයි සමාන්තරයි. එතකොට මේක සමාන්තර ආශ්‍රයයක්. දැන් එතකොට අපිට කියව හැකි මේ TC පාදය මෙන්න මේ TC කියන පාදය මොකක්ද වැටුනේ? මෙන්න මේ BX කියන පාදයට සමාන වෙනවා. මෙන්න මේ පාදය එතකොට මේ පාද දෙක සමාන වෙනවා සමාන්තර ආශ්‍රය සම්මුඛ පාද නිසා. දැන් එතකොට නැවත මම පොඩ්ඩක් ආපහු කියන DT පාදයේ වෙනුවට DZ කියලා දැම්මකි. TC පාදයේ වෙනුවට BX කියලා දැම්මකි. ඔන්න BX කෑල්ල නම් ආවා. AB වලින් BX කෑල්ල හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ දැන් අපි ඉස්සෙල්ලා ගත්තනේ මේ පැත්තෙන් AD කියලා පාදයක්. මේ AD පාදයටත් අපි මේ විදිහ සම්බන්ධයක් ගන්න බලමු. AD පාදය සමාන වෙනවා BC පාදයට. දැන් මෙන්න මේක හොඳට බලන්නකෝ. මෙන්න මේ රූපය ZBCY කියන්නේ සමාන්තර ආශ්‍රයයක්නේ. මේ පාදයයි සමාන්තරයි. මේ පාදයයි සමාන්තරයි. එහෙමනම් මේකේ මෙන්න මේ BC කියන පාදය ZY පාදයට සමානයි. එතකොට අර AD සමානයි BC වෙනුවට ZY කියලා දැම්මකි. ඔන්න දැන් මොකද්ද වෙන්නේ බලමුකෝ එවනම්. AD ධන AB ධන AD කියන එක වෙනුවට අපිට අනිත් පැත්තේ ලියුව හැකි මෙන්න මේවා. මොනවද? DZ ධන BY ධන BX ධන ZY කියලා අපිට ලියන්න පුළුවන්. ඒකෙන් DZ ධන ZY කියන එක මේ දෙකම එකතු කරලා DY කියලා දැම්මකි.
එතකොට මෙන්න මේ සාධනය වීම ලැබෙනවා. එතකොට කරේ මෙහෙමයි AB කියන එක සමාන කරගත්තා DCට ඊට පස්සේ DC කඩාගත්ත දෙකට DT සහ TC කියලා ඊට පස්සේ DT වෙනුවට දැම්මා DZ කියලා TC වෙනුවට BX දැම්මා ඔන්න ඔතනින් ඉවරයි AB වල වැඩි. AD සමානයි කියලා ගත්තා BC වලට ඊට පස්සේ BC කියන එක වෙනුවට දැම්මා අපි ZY කියලා. ඔන්න AD වල ආගේ. දැන් AB සහ AD එකතු කරාම ඔන්න ඔය කැලරි ටිකේ එකතුව එනවා. ඒ කැලරි ටිකේ තියෙන DZ සහ ZY දෙක එකතු කරලා ඒ වෙනුවට DY කියලා දැම්මම මෙන්න මේ සම්බන්ධතාවය තහවුරු වෙනවා. එතනදී අපි කරේ මෙහෙමයි. පොඩ්ඩක් බලන්න. මොකක් හරි අපිට මෙහෙම බව පෙන්වන්න කියලා තිබුණම බව පෙන්වන්න කියලා යමක් ජ්‍යාමිතිය දෙනවා නම් ඒක ජ්‍යාමිතික සත්‍යයක්. ඒ කියන්නේ රූපය තුලින් ගම්ම්‍ය වන සත්‍යයක්. එතකොට ඒක සත්‍යයි නම් අපිට මේ පදවල තියෙන එහෙට මෙහෙට කරලා සමාන ඒවා අසමාන ඒවා සමාන කෝණ සමාන පාද යම් පෙළගැන්වීමක් කරනකොට පෙළ ගැස්වීමක් කරනකොට අනිවාර්යයෙන්ම අර සත්‍ය ස්මතු වෙන්න ඕනේ. අර කිරි මුහුද කලම්බලා අමෘතය ගොඩ ගත්තා කිව්වා වගේ. ඒ කියන්නේ කිරි මුහුදේ අමෘතය තිබ්බා තියෙනවා නම් අමෘතය තිබ්බයි කියනෝනේ. ඊට පස්සේ ඒකට මහමේරු පර්වතයේ දාලා මොකද්ද කරලා සූර්යව සිරුර එකතුලා කලම්බනකොට උඩට ආවයි කියනවනේ අමෘතය. හොඳයි ඒක කතාව දිගට කියන්න යන්නේ. කොහොම හරි යම්සි දෙයක් තියෙනවා වැලි ගොඩකට මුද්දක් වැටලා තියෙනවා වැලි ගොඩ අවශ්‍යකන සුද්ධ කරන සකස් කරගෙන මොනවා හරි කරනකොට මුද්ද තියෙනක හවු වෙන්න ඕන. ඒ කියන්නේ මේ ගන්නේ විදිහට මේ රූපයේ තුල AB එකතු කිරීම AD සමානයි BX එකතු කිරීම dy කියන එක සත්‍යයක් නම් සත්‍යයක් නිසානේ බව පෙන්වන්න කියන්නේ. ඔයා AB සහ AD වලින් පටන්ගෙන ඕනනම් AB ධන AD සමානයි AB ධන AD කියලා ලියාගෙන අර AB AD කියන එක වෙනස් කරන ගියාම කොයි වෙලාවක හරි BX එකතු කිරීම dy ලබා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට පුංචි වෙලාවකින් මේක ලබා ගන්න කෙටි පාරක් සොයා ගන්න ඕන අපේ බුද්ධිමත් බව අනුව. ඒකට මෙහෙම ගණන් හදලම මේ කුසලතාවය දිනු කර ගන්න ඕන. විභාගයට එන්න ගණන එක ෆයිට් කරලා බලන්න. හැබැයි කාලය දිහා බලන්න කාලය වැඩිපුර යනවා වගේ පේනවා නම් ඒ ගණනින් පොඩ්ඩක් මෑත් වෙලා වෙනත් ගන්නකට යන්න. ඊට පස්සේ අන්තිමට ආපහු කාලය ටිකක් අරගෙන උත්සාහ කරලා බලන්න. හරි.